ඔන්න ඉතින් අද වෙනස්ම වීඩියෝයක් කරන්න හිතුණා. ඉතින් මගේ channel එක ගොඩක්ම බලන්නේ ඉස්කෝලේට නංගිලා මල්ලිලා තමයි. ඉතින් ඔයාලගේ exam වලට වැදගත් වෙන නැත්නම් ඔයාලා පාඩම් කරපු දේවල් වට නැවත මතක් කරන්න එහෙම නැත්නම් ප්‍රශ්න කළේ ඒවා මතක් කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි. ඒ කියන්නේ සරලම කිව්වොත් මේක ඇප් එකක් ගැන තමයි අද මම ඔයාලට කියා දෙන්න යන්නේ. ඉතින් ඔයා දන්නවා ඇති A level physics subject එක උගන්නන අනුරාධ පෙරේර කියලා සර් කෙනෙක් ඉන්නවා. අන්නේ සර් තමයි මේ ඇප් එක ඊයේ දිනේ තමයි රිලීස් කරේ. ඉතින් ඒක රිලීස් කරගෙන දැනගත්ත ගමන් මම මේ දේවල් පොඩ්ඩක් හොයලා බලලා ඉතින් ඔයාලටත් හොඳයි කියලා හිතුන හින්දා තමයි මම මේ ඇප් එක කොහොමද මේක සෙටප් කරගන්නේ කියලා මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා දාන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මේ ඇප් එක මේකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද කියලා මම ඔයාලට දැන් සරලව පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මේ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එහෙම නැත්නම් අනුරාධ පෙරේරා කියලා සර්ච් කරාට පස්සේ YouTube channel එක එනවා. ඒ YouTube channel එක කරා මේ ඇප් එක එනවාට සම්පූර්ණ විස්තරය දැනගන්නත් පුළුවන්. ඉතින් ඔයා කෙලින්ම වගේ ෆෝන් එක Android ෆෝන් එකක් නම් Play Store එකට එහෙම නැත්නම් Apple ෆෝන් එකක් නම් කෙලින්ම App Store එකට ගිහලා මේ ඇප් එකේ නම සර්ච් කරන් මේ ඇප් එකේ නම තමයි Quiz Up Sri Lanka. ඉතින් Quiz Up කියලා ඇහුවට දැනට නම් එන්නේ නැහැ. මොකද කවුරුත් මේක තාම ඩවුන්ලෝඩ් කරලා ලොකු පිටසක් නැහැනේ. ඒ හින්දා ඔයා කෙලින්ම මේ විදිහට Quiz Up Sri Lanka කියලා සර්ච් කරගත්තා පස්සේ මෙන්න මේ ඇප් එක එනවා. ඉතින් මේ ඇප් එක ඔයාට ආවේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාලා තියෙනවා. එහෙම නැත්නම් කමෙන්ට් එකේ link එකක් දාලා තිනවා. අන්නේ ඇප් එක හරහට මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එකේ ලෝගෝ තමයි ඔයාට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් අපි මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරලා බලමු කොහොමද මේකෙන් වැඩ කරගන්නේ කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා මේ install කියන නිල් පාට බටන් එක. අන්න එක ටච් කරන්න. එක ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ ඇප් එක install වෙනවා. ඉතින් මේක මෙගාබයිට් 8ක විතර තාම පොඩි ඇප් එකක්. ඉතින් අපි මේක ඩවුන්ලෝඩ් කරගෙන බලමු කොහොමද මේකෙන් වැඩ වෙන්නේ කියලා. ඉතින් මගේ ඇප් එක දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. දැන් මම කෙලිම මේ open කියන නිල් පාට බටන් එක ටච් කරලා මේක open කරගන්නවා. මේ ඇප් එක දැන් ඔයා ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මෙතනින් යාළුවනේ ඔයාගේ ෆෝන් නම්බරය දීලා තමයි මේ ඇප් එක අපි රෙජිස්ටර් කරලා මේ account එකක් හදන්න යන්නේ මේ ඔයාගේ ෆෝන් නම්බර් එක දීලා තමයි. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ෆෝන් නම්බර් කියලා. අන්නේ ෆෝන් නම්බර් කියන එකට ඔයාගේ ෆෝන් නම්බර් එක මේ විදිහට දෙන්නයි තියෙන්නේ. ඉතින් මගේ ෆෝන් නම්බර් එකට මම මේ විදිහට මෙතන ටයිප් කරනවා. ටයිප් කරගෙන ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න බල මෙන්න මෙතන තියෙන නිල් පාට කන්ටිනියු කියලා බටන් එකක්. අන්නේ නිල් පාට කන්ටිනියු කියන බටන් එක ටච් කරන්න. ඒක ටච් කරගත්තට පස්සේ යාළුවනේ ඔයාගේ මේ දුන්න ෆෝන් නම්බරයට one time password එකක් එන. කියන්නේ OTP කෝඩ් එකක් එනවා. අන්නේ කෝඩ් එක දැන් මට ආවට දැන් දකින්න ඇති. අන්නේ කෝඩ් එක මෙන්න මෙතන කොපි කරලා අරගෙන මෙන්න මෙතන පේස්ට් කරගන්නයි තියෙන්නේ. ඉතින් ඔයාට ඉතින් OTP කෝඩ් එකක් ආවේ නැත්නම් ඔයා පොඩ්ඩක් ෆෝන් එක සිග්නල් තියෙන තැනකට හරි ගිහිල්ලා බලන්න. එතකොට විනාඩියක් ඇතුළත මේ OTP කෝඩ් එක එනවා. ඉතින් විනාඩියක් ඇතුළත ඔයාට ආවේ නැත්නම් ඔයාට නැවත මේ රීසෙන්ට් කියන බටන් එක ටච් කරලා නැවත OTP අලුත් කෝඩ් එකක් ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මගේ OTP කෝඩ් එක ආවා. ඉතින් මම ඒක මේ විදිහට පේස්ට් කරගෙන මෙන්න මේ නිල් පාටින් තියෙන submit කියලා බටන් එක. අන්න එක ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තැනකට එනවා create account කියලා. මෙන්න මෙතනින් යාළුවනේ අපිට ඉස්සලාම මෙතන අපිට තාම ප්‍රොෆයිල් ෆොටෝ එකක් ඇඩ් කරගන්න බෑ. දැනට ඇවටාර් එකක් තමයි ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඉස්සරහට මේක කියලා තියෙනවා මේක ප්‍රොෆයිල් ෆොටෝ එකක් ඇඩ් කරගන්න විදිහට හදනවා කියලා. ඉතින් ඉස්සරහට මේකේ ගොඩක් ලොකු අප්ඩේට් ටිකක් බලා ගන්නත් පුළුවන් වෙනවා. ඉතින් දැනට මේ විදිහට ඇවටාර් එකක් තමයි අපිට තෝරන්න තියෙන්නේ. ඉතින් මෙතනින් කැමති ඇවටාර් එකක් ඔයාට තෝරන්නයි තියෙන්නේ. ඊට පස්සේ යාළුවනේ ඔයාගේ නම මෙතනින් දෙන්න එනවා. ඉතින් මගේ නම මම මෙතනින් ටයිප් කරගන්නවා. මේක ටයිප් කරගත්තට පස්සේ යාළුවනේ ඔයාගේ ඉස්කෝලේ දෙන්න කියනවා මෙතන. ඉතින් ඉස්කෝලේ නම මේ විදිහට ගහන්න. ඊට පස්සේ යාළුවනේ ඔයා මේක O level ද එහෙම නැත්නම් A level ද කියලා මෙතනින් තෝරන්න එනවා. ඉතින් ඔයා O level නම් O level තෝරන්න, A level නම් A level තෝරන්න. ඉතින් මම ඔයාලට පෙන්නන්න ඕනේ මෙන්න මෙතන මොකක් හරි මේ මෙතනින් O level හරි A level හරි මම මෙතනින් A level තෝරන්නම්කෝ. A level තේරුවට පස්සේ යාළුවනේ ඔයා exam කරන year එක මෙන්න මෙතනින් තෝරන්න එනවා. ඉතින් 25ද 26ද 27ද කියලා ඔයාට මෙතන exam year එක තෝරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔක්කොම හරියට දුන්නා නම් ඔයාට කෙලින්ම කරන්න තියෙන මෙන්න මෙතන තියෙන register කියලා නිල් පාට බටන් එක. අන්න එක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයාගේ account එක create වෙලා මෙන්න මේ app එකට register වෙනවට බලා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මේ app එකේ interface එක. ඉතින් ඔයා මෙන්න මේ විදිහට app එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න බලන්න මෙන්න මෙතන ඔයා මේ app එක පාවිච්චි කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ rank එක මෙතන පෙන්නන ඒ වගේම ආරන් දෙන points ගන්න මෙන්න මෙතන පෙන්නනවා. ඊට පස්සේ යාළුවනේ ඔයාගේ මේ app එක භාවිතා කරන්න පුළුවන් තනියම. එහෙම නැත්නම් තවත් කෙනෙක් එක්ක එහෙම නැත්නම් කීප දෙනෙක් එක්ක එකතු වෙලා මේ app එක ඔයාලට භාවිතා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ප්‍රශ්න කරන්න ඔයාලට මේ app එක මේ විදිහට කීප දෙනෙක් එක්ක එකතු වෙලා පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට බලාගෙන බලන්න මෙන්න මෙතන ඔප්ෂන් තුනක් තියෙනවා. ඉතින් ඒ ඔප්ෂන් තුනෙන් ඒ ටික තමයි වෙන්නේ. ඊට පස්සේ යාළුවනේ අපි බලමු මේ app එකට දීලා තියෙන දැනට දීලා තියෙන subject මොනවද කියලා. ඉතින් ඉස්සරහට මේ subject තව add කරනවා කියලා තියෙනවා. ඉතින් දැනට දීලා තියෙන මෙන්න මේ subject ටික විතරයි. ඉතින් මෙන්න මෙතන view all කියන එක ගියාට පස්සේ මෙතන categorize කරලා තියෙනවා. කියන්නේ A level O level කියලා මේ විදිහට වෙන කාණ්ඩ වලට වෙන් කරලා තියෙන. ඉතින් ඔයාගේ ඔයා A level නම් A level තෝරලා ඒ දේවල් වලට මෙතනින් හදා ගන්න පුළුවන්. කියන්නේ හදා ගන්න කියන්නේ ඔයාලට මේ දේවල් ප්‍රශ්න කරන්න මෙතනින් තෝරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවන්ට බලා ගන්න බලන්න මෙන්න මෙතන තියෙන මේ ලීඩර් බෝඩ් එකට. මේ ලීඩර් බෝඩ් එකට ගියාට පස්සේ ඔයාලා ප්‍රශ්න කරලා ගත්ත රෑන්ක් එක කියන්නේ 1ද 2ද 3ද ඒ කියන්නේ මන්ත් එකට අදාළව
කියන්නේ වීක් එකට අදාළවට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ ප්‍රොෆයිල් අයිකන් එක. අන්නේ ප්‍රොෆයිල් අයිකන් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් මේක ඇප් එක මේක ටිකක් යූස් කරාට පස්සේ මෙතන ෆලෝවර්ස්ලා එනවා. ඒ වගේම ෆලෝවින් කරන අයට මෙතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතන නිකන් graph එකක් වගේ ඇවිල්ලා ඒ දේවල් වලට මෙතන වෙනස් වෙනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ edit profile කියන එකට ගියාට පස්සේ ඔයාගේ user ID එක තියෙන ඉතින් ඔයාගේ පුරවගත්ත විස්තර ටික කොට මෙන්න මෙතනින් edit කරගන්න පුළුවන්. edit කළා මේ update profile කියන එක දුන්නාට පස්සේ ඔයාගේ profile එකට ඒ දේවල් update වෙනවා. ඊට පස්සේ ඔයාලට මේ delete account කියලා තියෙන අන්න එක touch කරාට පස්සේ ඔයාගේ account එක delete වෙලත් යනවා. ඊට පස්සේ ඔයාලට මේ avatar එකේ මේ background එකේ color එක මෙන්න මෙතනින් දැනට change කරන්න පුළුවන්. ඉතින් ඉස්සරහට ඔයාගේ profile photo එකක් මෙන්න මෙතන add කරගන්නත් පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මෙතනින් back කළා මේ dot තුන touch කරගන්නවා. අන්නේ dot තුන touch කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතනින් යාළුවනේ ඔයාගේ profile එක edit කරගන්න setting වලට යන්න ඒ වගේම log out වෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට setting වලට ගියාට පස්සේ මෙතන තියෙනවා මේ notification කියලා මේ tick එක off වෙලා තියෙනවා. ඉතින් මේ ඔයාලට කරන්න තියෙන්නේ මේ tick එක දකුණු අත පැත්තට on කරාට පස්සේ මේ tick එක මෙන්න මෙතනින් on වෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙතනින් app sound එක off කරගන්න on කරගන්න ඒ වගේ vibration on කරගන්න off කරන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මේ dark mode එක මේ app එකට ඉස්සරහදී අප්ඩේට් එකක් විදිහට on කරගන්න off කරගන්න හදලා දෙනවා කියලා තියෙනවා. ඉතින් මේ විදිහට setting ටික හදාගත්තට පස්සේ මෙන්න මෙතන තියෙන මේ save changes කියලා. අන්න ඒක දුන්නාට පස්සේ මේ setting ටික ඔයාගේ මෙන්න මේකට save වෙනවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ තැනකට තමයි එන්න මෙතනින් back වුණාට. ඊට පස්සේ මම ඔයාලට කියන්න මේකට followers කොහොමද add කරගන්නේ කියලා. මෙන්න මේ C goal කියන එක touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන followers කියන්නේ මේ යාළුවාට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තවත් යාළුවෙක් ඉන්නවා නම් ඒ යාළුවගේ නම ගහලා මෙන්න මෙතනින් සර්ච් කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතනින් පල්ලෙහාට ගිහිල්ලා ඔයාලට යාළුවෝ ටිකක් මේ විදිහට ෆලෝ කරලා යාළුවෝ ටිකක් හදා ගන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට ඕන නම් එක්කෙනෙක්ව මේ විදිහට ෆලෝ කරලා ඕන නම් පෙන්නන්න. ඉතින් මේ ෆලෝ කියන බටන් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට සාමාන්‍ය ෆලෝ වෙලා ෆලෝයින් කියලා මෙන්න මේ විදිහට එනවා. නිකන් සාමාන්‍යයෙන් අර Instagram වගේ අර ඉතින් ඒ වගේත් අර ෆලෝ කරන්න තියෙන අන්න ඒ වගේ තමයි මේ app එක නිකන් social media පැත්තටත් යන විදිහට තමයි මේක හදලා තියෙන්නේ. හරි යාළුවනේ දැන් මම ඔයාලට සරලව කියන්න දෙන්නම් කොහොමද තවත් යාළුවෙක් කියන්නේ යාළුවෝ කට්ටියක් එක හරි කොහොමද ඔයා කෙලින්ම මේක පාවිච්චි කරන්න කියලා ප්‍රශ්න කරන්න පාවිච්චි කරන්න කොහොමද කියලා. මෙන්න මෙතන මම දෙවෙනි ඔප්ෂන් එකට යනවා 1vs1 කියන එකට යනවා. අන්න එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන සබ්ජෙක්ට් එක එනවා. ඉතින් ඔයාලට අදාළ සබ්ජෙක්ට් එක ඔයාලා මෙන්න මෙතනින් ඉස්සෙල්ලාම තෝරන්න ඕනේ. මම උදාහරණයක් විදිහට මේ ෆිසික්ස් සබ්ජෙක්ට් එකම තෝරමුකෝ. මේක තේරුවට පස්සේ මේ select lesson කියලා තියෙනවා. අන්න එක touch කරාට පස්සේ මේ search bar එකක් තියෙනවා. search bar එකේ පාඩමේ නම ගහලා search කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් දීලා තියෙන පාඩම select කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් mix lesson එකක් විදිහට මේ quiz එක වට start කරන්න පුළුවන්. ඉතින් මම start quiz කියන එක ගියට පස්සේ මේ වගේ තැනකට එනවා. මෙන්න මෙතනින් අපි අපේ friend ඉන්නවනම් friend ලා මේකෙන් quiz එකට අපි join කරගන්න පුළුවන්. එහෙම නැත්නම් random user කෙනෙක්ම join කරගන්න පුළුවන්. ඉතින් ඉස්ලාම් friends කියන එකට ගිහින් බලමු. ඒකට ගියට පස්සේ මම අර follow කරගත්ත එක්කෙනා මට පෙන්නනවා. අන්න එක touch කරලා මම මේ challenge කෙනෙක් දුන්නාට පස්සේ එයාට notification එක එනවා. එයා accept කරොත් තමයි අපිට එයාත් එක්ක මේ game එක වගේ එක කරන්න පුළුවන්. කියන ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අවසානවට එයා accept කරේ නැහැ. ඉතින් අපි random user කෙනෙක් ඉන්නවද කියලා බලමු. ඉතින් මම මෙතනින් back කරලා මෙතන random user කියන එකට යනවා. අන්න එකට ගියාට පස්සේ අපි බලමු මෙතන කවුරු හරි අපි set වෙයිද කියලා දැනට. ඉතින් මට වීඩියෝ එක කරගන්න තව කෙනෙක් set වුණා. ඉතින් මේ විදිහට එයාව ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ අපේ ක්විස් එකට මෙන්න මේ විදිහට යනවා. ඉතින් මෙතනින් මම හරියට මේ දේවල් හරියටම කරන්නේ නැහැ. ඉතින් මම කනා ෂොට් තමයි මෙන්න මෙතනින් ගන්න. ඉතින් මම රෙකෝඩ් කරලා පෙන්නන්න ඕන හින්දා තමයි මම මේ දේවල් මේ විදිහට රෙකෝඩ් කරලා වට පෙන්නන්න. ඉතින් ඔයාලට කියා දෙන්න තමයි මේ දේවල් මම රෙකෝඩ් කරලා පෙන්නන්නේ. ඉතින් මෙතන ප්‍රශ්න 10ක් තියලා තියෙන. ඉතින් ඔයාගේ ප්‍රොෆයිල් එක වට මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් කෙනාගේ බලා ගන්න පුළුවන්. ඉතින් ටයිම් කවුන්ට් එකක් යනකොට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයාලට හරියටම නිවැරදි උත්තරේ මෙතන මේ කෙටි කාලයක් ඇතුළේ ඉක්මනින් තෝරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ දේවල් හරියට කරන්නේ නැහැ. ඉතින් ඔයා මේක හොඳට මතක තියාගන්න. ඒවා වැරදියට හිතන්න එපා. මම මේ දේවල් එකක්වත් කියවලා බලලා නෙමෙයි කරන්නේ. නිකන් ඔය ඔයාට මේක පෙන්වන්න ඕනෙද මම මේ විදිහට මේ උත්තර නිකන් තෝරන්නේ. ඉතින් මේක කළා පෙන්වන්නේ කොහොමද කියලා තමයි ඔයාට මේ විදිහට මම කියා දෙන්නේ. ඉතින් මේ විදිහට අවසානයේට මේ ක්විස් එක ඉවරනාට පස්සේ ප්‍රශ්න 10 ඉවරනාට පස්සේ ප්‍රශ්න 10 තියෙන. ඉතින් හරි ගියපු ගාන තියෙනවා. ඉතින් අවසාන රිසල්ට් එක ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එළවනකොට මෙන්න මෙතන පල්ලෙහාට කියලා ඔයාලට වැරදුණු ප්‍රශ්න මොනවද? ඒවට හරි උත්තරේ මොනවද කියලා ඔයාලට මෙන්න මෙතනින් පල්ලෙහාට කියලා මේ දේවල් දැනගන්න පුළුවන්. ඉතින් මේ දේවල් දැනගත්තට පස්සේ ඔයා පාඩම් කරලා තිනවා මදිද තව වැඩි කරගන්න ඕන කොහොමද වෙන්න ඕන කියලා ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක තවත් වැඩි දියුණු කරනවා කියලා තියෙනවා. ඉතින් වැඩි දියුණු කරද්දී මීටත් වඩා ලොකු දේවල් ඔයාලට ඉස්සරහටත් බලා ගන්න පුළුවන්. ඉතින් මේක තාම හඳුන්වා දෙන මට්ටමේ නේ තියෙන්නේ. ඉතින් ඔයාලට දැන් මේක තේරෙනවා. ඉතින් මම මේ තේ මෙතනින් බැක් කරනවා. ඉතින් මේ ටික තමයි මේකේ මූලිකම දේවල් ටික තමයි මම ඔයාලට කියා දුන්නේ. ඉතින් මොනවාරි අපේ හැදිලි තැනක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මාත් මේ ඇප් එක තාම හරියටම ගොඩක්ම යූස් කරේ නැහැ. ඉතින් යූස් කරලා අපි තවත් දවසක මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කෙලින්ම අනුරාධ පෙරේරා
කියන YouTube channel එකේ search කළේ සර්ගේ YouTube channel එකේ තියෙන මේ කියන රිලීස් කරපු එකට දාපු වීඩියෝ එක තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වීඩියෝ එකේ link එකත් මම description එකේ දාලා තියෙනවා. එහෙනම් තවත් දවසක අපි අලුත් වීඩියෝ එකකින් හැම ඔයාලා හැමෝටම සුබ දවසක් යාළුවනේ. ජය වේවා.